Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම අල්ලගෙන ආවේ මගේ bullet channel එක හදපු vlog එක. ඉතින් මේක 2026ට හදපු bullet channel එක. ඉතින් මම මේකට මුලින්ම පොතකුත් sticky notes දෙවගේම platinum gums ගත්තා. ඉතින් මම නම් ගන්න කොලයි තැඹිලි විතරයි. ඉතින් ඒ වගේම highlights, පාට pen, gel pen එකකුත් ගත්තා. tape එකකුත් ගත්තා. ඒ වගේම ගම් එකකුත් තව ස්ටඩි ට්‍රැකර් එකකුත් ගත්තා. ඉතින් මේක මම මාස 12ටම 12ක් ගත්තා. ඉතින් මම මගේ WhatsApp channel එකට දැම්මා. ඉතින් ඔයාලට print out ගන්න විතරයි තිබ්බේ. ඉතින් ඒ වගේම මම stickers ටිකකුත් ගත්තා. මේක මම ගත්ත ලස්සන stickers ටික. ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට එකතු කරලා මේවා ලේසියෙන් මාල්ට මම දෙනවා. එතකොට ඔයාලට print out ගන්න විතරයි. මේ වගේ ෂූට් දේවල් ටිකයි ගියා. අපිට මේකට ගියේ. හරි මේ තියෙන මගේ front page එක. ඉතින් මම තාම gel pen එකෙන් චුට්ටයි යන්නේ. ඉතින් අපි බලමු මේකේ final look එක. ඉතින් එතකොට ලස්සනට දියේ. මේ තියෙන්නේ gel pen එකෙන් ඇඳලා ඉවර වෙලා. හැබැයි මට කලර් කරන්න නම් බැරි වුණා. ඉතින් අපි දැන් බලමු මගේ ජර්නල් බුක් එක. ඉතින් මේ තියෙන front page එක මම කලරුත් පෙන්නුවානේ. ඉතින් මම කලර් කරාට පස්සේ මම WhatsApp channel එකේ ඉන්න යාළුවන්ට බෑන් දාන්නම්. මේ නේද calendar එක. ඉතින් doodles එහෙමත් දාලා stickers එකත් දාලා මම ලස්සනට හදාගත්තා. ඉතින් මාස 12ම ලිව්වා. මෙහෙම තමයි ඉතින් මම calendar එක නම් හදුවේ. දැන් මේ තියෙන future එක. අපි දැන් calendar එකේ ලියන්න තියෙන විශේෂ දවස් තියෙනවනේ. ඒවා අපි ලියන්නේ මේ future log එකේ. ඉතින් future log එක අපි ලස්සනට අර මාස 12ක් එන විදිහට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට විශේෂ වෙන දවස්, කියන්නේ අපේ පවුලේ අයගේ යාළුවන්ගේ birthdays මේකට දානවා. ඉතින් ওই විදිහට තමයි future log එක අපි හදාගත්තේ. ඉතින් මේකේ මම ලියන්නේ goals for 2027. ඉතින් මගේ 2024 තියෙන goals තියෙනවනේ. ඒවා ලියන්නත්, ඒ වගේම wish list එකේ මගේ wishes ලියන්නත්, study goals වල කියන්නේ මට තියෙන study goals ලියන්නත්, ඒකත් ඒ වගේම මම තව දෙයක් කරා. ඒ තමයි subjects ටික ලියලා ඒ subjects වල අදාළ පාඩම් ගන්න ලියලා ඊට පස්සේ first term එකට එන ගන්න, ඊට පස්සේ second term එකට එන lessons ගන්න, third term එකට එන lessons ගන්න ලියුවා. ඉතින් මේ තියෙන මගේ January front page එක. ඉතින් මට ඒකත් කලර් කරන්න බැරි වුණා. ඉතින් මම ඒකත් ඒ විදිහට හැදුවා. ඉතින් මේ තියෙන මගේ January වල study tracker එක. ඉතින් කොළ පාටින් හොඳයි, ඒ වගේම කහ පාටින් ඕකේ, ඒ වගේම තැඹිලි පාටින් නරකයි. කියන්නේ හරියට ස්ටඩි කරන්න බෑ කියන තමයි මේ කලර්ස් තුන ගත්තේ. ඉතින් මේ තියෙන්නේ mood tracker එක. mood tracker එකේ තැඹිලි පාටින් angry, කහ පාටින් happy mood, ඒ වගේම රෝස පාටින් sad mood, කොළ පාටින් sick mood, කළු පාටින් ඕකේ mood. ඉතින් ඔය විදිහට තමයි මම මගේ mood tracker එක හැදුවේ aesthetic විදිහට. මේ තියෙන මගේ YouTube tracker එක. ඉතින් ඔයාලා බලන්නේ මොකද්ද මේ කියලා. ඉතින් YouTube channel එකක් කරන කෙනෙක් නම් මේ වගේ එකක් හැදුවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ January වල පළවෙනි දවස් subscribers ලා ගානයි, දෙවෙනි දවස් අන්තිම දවස් subscribers ලා ගානයි ලියන්නේ මේකේ. ඉතින් මේ subscribers ලා ගාන ගැන අපි සතුටු වෙනවා නම් කහ පාටත්, දුක් වෙනවා නම් කොළ පාටත් යොදාගෙන මේ balloons ටික පාට කරගන්නවා. එතකොට අපිට බලන්න පුළුවන් අපි subscribers ලා ගානයි අපි ඒවා ගැන දුක් වෙනවද සතුටු වෙනවද කියලායි. ඉතින් ඔය විදිහට තමයි මම මගේ YouTube tracker එක හැදුවේ. ඉතින් ඔයාලටත් ඔයාලා කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ඉතින් මම journaling වලට අලුත් ඒක නිසා අඩුපාඩු කමෙන්ට් කරලා මාව subscribe කරලා help කරන්න.